Start your future after O levels. Join IIT. Register now. මෙන්න මේ දේශයට මං ඉල්ලීමක් හැටියට කියන්න ඕනේ සර් මම එක්සයිස් නාකොටික් හිටිය අවුරුදු 12ක් මම මද්‍රව්‍ය වැටලීම් කරලා එහෙම සර් මෙන්න මේ දේ නම් විය යුතුමයි කියලා මම හිතනවා අපි අල්ලන මද්‍රව්‍ය ඒවා ඒ මොහොතේම ඩිස්ට්‍රොයි කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් සර් ඒක ආපහු යෑමේ සම්භාවිතාව වැඩි ඉන්ඩස්ට්‍රි එකට ඒ කාලේ සර්ට මතක ඇති ගිය ආණ්ඩු තිබුණු කාලේ මෙච්චර ඇල්ලුවේ නෑ. නමුත් කිලෝ කීපයක් ඇල්ලුවා. ඒ සමහර අවස්ථාවල කිලෝ 8ක් අල්ලුවා. ඒ වෙලාවේ ඒ කිලෝවට කුරක් කම්පිටි වුණා. සර්ට තියෙනවා මේ පිළිබඳව මිනිස්සුන්ව බේරා ගැනීමේ ඒ ආදරය මිනිස්සුන්ව ගලවා ගැනීම මේක තියෙනවා සර්. එතකොට ඒකස්සේ යම්කිසි දේවල් හිල් තියෙනවා නම් අපි ඒවා නිලධාරීන්ටත් ඒන අර ඒ කියන්නේ බෑඩ් කමෙන්ට්ස් නැති කරගන්න පුළුවන් සර් මේකට අලුත් නීතියක් හැදුවොත්. සාමාන්‍යයෙන් සර් අල්ලපුවාම ඒක නඩු භාණ්ඩයක් වුණාම එහෙම ඩිස්ට්‍රොයි කරන්න බෑ සර්. නමුත් පාර්ලිමේන්තුවෙන් අලුත් නීතියක් හැදුවොත් අල්ලපු ගමන් ඒ පළාතේ මැජිස්ට්‍රේට් එතෙන්ට ගෙන්නලා සාම්පල්ස් මැජිස්ට්‍රේට් ඉස්සරහා අරගෙන ඒවා සීල් තියලා අර මද්‍රව්‍යතෝගේ ඒ වෙලාවෙම ඕන රස පරීක්ෂක නැත්තම් රස පරීක්ෂාවල බදවගෙන ඒ අල්ලන මද්‍රව්‍ය ඒ වෙලාවෙම ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් නම් නීතියක් ගෙනල්ලා සර් ඒක සර් ගොඩාක් වටිනවා ඒක. මේ මහත්මයා කියපු ඒ ඇස්පෙක්ට් එක ගැන අපි බලලා තියෙනවා. ඒ අනුව දැන් අපිට අවශ්‍ය වෙනවා නෛතික ප්‍රතිපාදන සකස් කරන්න. ඒ අනුව අපි කමිටුවක් පත් කරගෙන යනවා. ඒකේ ඒ සම්බන්ධයෙන් නීතියක් ගේන එක තමයි වඩා සුදුසු. අපිට කොච්චර කාලයක් ආවිද? ඉක්මනින් කරන්නට පුළුවන් වෙයි. මොකද අපිට අවශ්‍යතාවය තියෙන නිසා ඔය ප්‍රොඩක්ෂන්ස් ටික මෙතන වෙන්නේ ගොඩක් වෙලාවට Use any ATM of your convenience and stand a chance to win gold sovereigns. Once you go Robiolac, there's just no turning back. Robiolac. අපිට නඩුවක් ඔප්පු කරනකොට චේන් එක අවශ්‍ය වෙනවා. එතකොට දැනට විත්තියේ නීතිඥ මහත්වරුන්ගේ ආකල්ප අනුව සහ විත්තිකරුවන්ගේ ආකල්ප අනුව ඒගොල්ලන්ට මේ ප්‍රොඩක්ෂන් එක ඔක්කොම බලන්න ඕනේ. මැඩම් ඒකට තමයි එතෙන්ට නීතියක් හදන්නේ මැජිස්ට්‍රේට් කෙනෙක්ව ගෙන්නලා සාම්පල්ස් සේරගෙම අරගෙන ඉතින් මේක නවත්තන්නම ඕන නම් මැඩම් අපිට නීතියක් හදලා මැජිස්ට්‍රේට් කෙනෙක් අපි දැන් මිනිහක් මරුවොත් පාරේ මැජිස්ට්‍රේට් එනවනේ එතෙන්ට ඇවිල්ලා බලනවනේ. දැන් ඇත්ත ගත්තොත් සංගීත කෙනෙක්ගේ තර්කේ තියෙන මේ දැන් මිනිහක් මරුණොත් එතන මහේස්ත්‍රාස්වරයෙක් ඇවිල්ලා එතන සාධක තමයි නඩුවකට ගන්න. බොඩි එක තියන් ඉන්නේ නෑනේ නඩුව ඉවර වෙනකන්. ඒතකොට ඇයි මෙතෙන්ට බැරි? සමාවෙනස මම තව දෙයක් කියන. දැන් 3000 ගාණක් අල්ලලා තියෙනවා. ඔව්. මේක කිලෝ අයිස් හෙරොයින් ඕවා ටික ගියොත් කොහොමද සර්? ඒ වගේ ක්‍රමයකට අපිට නීතිය හදන්න පුළුවන් නම් මම හිතන්නේ එතන කාටවත් කොහොමද තියෙන අපි ඔව් මේ වන විට වෙනම අධිකරණ තිබෙනවා ස්වාමින් වහන්සේ මේ ඩ්‍රග්ස් පිළිබඳවම නඩු අහන අපිට දැනට වර්තමානයේ ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් නඩු හිර වෙලා තියෙන නිසා ඒවා ඉක්මනින්ම ඉවත් වෙයි. හැබැයි අපි අර නීතිය ගෙනාවට පස්සේ ඔය ඩිස්ට්‍රොයි කරන එක කරන්න පුළුවන්. නමුත් අපිට ඒක පාරේ විනාශ කරන්න නෑ කමක් නෑ. හොඳයි. නැත්තම් මේක අභියාචන වලට ගියාට පස්සේ අභියෝග වලට ලක් වෙනවා. අර ඒවා අභියෝගයට ලක් නෝ ඒක ආවරණය වෙන පරිදි අලුත් නීතිය සකස් වෙන්න ඕන නේ. ඒක නම් අපිට නීතිය හදුවා නම් හරි සර්. එතකොට ඒකට අපිට මාස කීයක් යාවිද ඔබතුමිලට අවසන් කළ දෙන්න? පුළුවන් තරම් අපි මාර්තු වෙනකොට මාර්තුවට කලින්. නෑ මිනිස්සු අතර ලොකු සැකයක් තියෙනවා. ජනතාවගේ සැකේ ඉන්නේ මෙහෙම. සැකේ ඉන්නේ මෙච්චර අහු වෙනවා. ඒ තියෙනවා නම් මාකට් එකේ. ඒකනේ සර්. ඒතකොට මිනිස්සු අහු වෙනවා තමයි එන්නේ කියලා නේද? ඒකනේ තියෙන්නේ ප්‍රශ්නේ නේ. ඔව් සර්. අපි මාර්තු වෙනකොට නීතිය සම්මත කරලා අපි ඒක නේද? අපි එහෙම කරමු.